අඳුරු කැලේ තුල මනුෂ්‍ය ජීවිතය සහ ක්‍රූරත්වය එකට ගැටෙන ප්‍රදේශයකි. එහි ගෝත්‍රිකයන් ජීවත් වෙයි. විකෘති බෙහෙත් වාසනා හා බිය අතර. එක් දිනක් කැලේ ගැඹුරෙන් අසම්භාවිත ගෝරිල්ලෙක් පෙනුණා. එයාගේ ඇස් කෝපයෙන් දිලිසෙයි. ගෝත්‍රිකයන් ගෝරිල්ලාගෙන් බේරෙන්නට උත්සාහ කරත් ඔවුන්ගේ ජීවිතය අනතුරට ගමන් කරයි. ගෝත්‍රිකයන් බියෙන් දුවන්න පටන් ගත්තා. මේ අතර ගෝරිල්ලා වලකට වැටුණා. ගෝත්‍රිකයන් බියෙන් පසුවන අතර ඔවුන්ගේ සිතේ කරුණාව හඬයි. ඔවුන් එකතු වෙලා ගෝරිල්ලාව බේරගනී. ඇද වැටුණු ගෝරිල්ලය ගැලවුණු විට ඔහුගේ ඇස්වල මනුෂ්‍යත්වයක් දිස් වෙයි. ඔහු ගෝත්‍රිකයන් වෙත බැලුවා. ඔවුන්ට ස්තුති කරමින් තවදුරටත් සැක නොකර කැලේ අතහැර ගියේ. එහෙත් දිනක කැලේ කඳුළු විය. ගිනිරතු එළියකින් ආව. ගිනි පිබින අග්නිනාගයකු. ඔහු ගෝත්‍රික පැල්පත් විනාශ කළා. ගිනි පුපුරා දුම් වසා පෘථුවිය කම්පා වෙයි. එවිට පැමිණියේ විශාල ගෝරිල්ලයා. ඔහු තවත් විටක පලා ගිය මිනිසුන් වෙනුවෙන් සටන් කරන්නට අවදි වෙලා. ගිනි නාගය පිටු දැකී දෙවියන්ට සමසටනක් ආරම්භයි. ගෝරිල්ලා හා නාගය අතර ගගනතලය විසිවෙයි. ගස් බිඳෙයි, ගිනි පිබිනෙයි. නාගයාගේ කට දෙපැත්තෙන් ගෝරිල්ලයා අල්ලන විට ඔහුගේ බලය රැගෙන එය විසි කරයි. ගිනි නාගය අහසට පලා යයි. ගෝරිල්ලා ගෝත්‍රිකයන් වෙත බැලුවා. නිහතමානීව ඔවුන්ගේ පැල්පත් ගිනියෙන් බේරුණා. ඔහු හැරී ගිය විට කැලේ මතු පිට නවත සංසුම් විය. එකිනෙකාට උදව් කරගැනීමෙන් දෙගොල්ලොන්ටම යහපතක්ම වූ බව සිහි කරමි.